අන්න හරි පාලිත හාමුදුරනේ. ඔන්න ඔය විදිහට තමයි සමාව ගන්න ඕනේ. ඔයාලට සමහරට කියන්න දෙන කවුරු හරි මේ SB දිසානායකට, රංජන් රාමනායකට විච්ච දේ උසාවියට අභියෝග කරන්න කියලා උසාවියට අපහාස කරන්න කියලා විච්ච වැරද්ද ඒක කවුරු හරි වාට ඇඟිල්ලෙන් ඇල්ල මතක් කරලා දෙන්න ඇති. ඒක මතක් කරලා දුවලා ඇවිල්ලා මේ මයික් ඉස්සරහට ඇවිල්ලා සමාව ගත්තේ ඒක තමයි දැඩි පොඩියේ. හරි කමන්නේ. දැන්වත් වරද වැටුණා නම් ඒක ලොකු දෙයක්. ඔය ඉස්සරහ අනාගතයේදී ඔය සිවුරු රඳවන බලි කටවල් තියෙන සිවුරු රඳවන ටිකක් කියනවනේ. ඒ අයටත් එක්ක හොඳ පූර්වාදර්ශයක් ඔයා දුන්නේ. හැබැයි හොඳට එකක් මතක තියාගන්න. ඔයාලගේ ඒ රාජපක්ෂනිකයි තිබිච්ච කාලේ ඔයාලට ඕන විදිහට දේවල් කරා. දැන් ඒ යුගයේ නෑනේ. දැන් තියෙන වෙන යුගයක්. ඒක නිසා ඔයාලට කැමති දේවල් ඔයාලගේ දේශපාලනේ ඔයාලා කැමති විදිහට කරගන්න. මොකද ඔයාලා බුද්ධ ශාසනයේ හිටියට ඔයාලා කරන්නේ දේශපාලනය කියලා ඕන පොඩි එකෙක් දන්නවනේ. ඒක දිගටම කරගෙන යන්න කැමති විදියට. හැබැයි මේ රටේ පවතින නීතියට උසාවියේ තීන්දුව වලට අභියෝග කරන්න, සමච්චරයට ලක් කරන්න, ගරහන්න ඔයා සිවුරක් දාගත්ත කියලා ඔයාට විතර නෙමෙයි කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අන්න ඒ පූර්වාදර්ශය ඔයා සමාව අරගෙන පෙන්නවා. අපි හිතනවා ඉදිරියේදීත් ඔවැනි වැරදි ඔය සිවුරු රඳවන යන අතෙන් සිදු නෙවෙයි කියලා. ගොඩක් ස්තුතියි.